दशमस्तक एकहंकार විශ්වීය සහ නූතන මිනිසා අධ්‍යයනය මනුෂ්‍ය සිතිවිලි ඇතිවෙන්නේ කොහොමද? මේ මනසතා කියන සත්වයාට අර මූලික දේවල් වලින් මේ සත්වයා වෙනස් මගකට ගමන් කරන්නේ ගමන් වෙන්න උනේ කොහොමද කියන එක. එතකොට දැන් අපි මේ මූලික සාධකත් එක්ක සමාජයක්, ඒ කියන්නේ කුටුම්බයක් එහෙම හැදෙනවනේ, මේ පවුලක් හැදෙන්න ගන්නේ උතනින් එහානේ. එතකොට අන්න ඒ අවස්ථාවේදී පුරාණ මනුසතා ගස්ගල් වලට වන්දනාමාන කරගෙන යම් ආකාරයකට යන අන්න ඒ අවධියේදී මිනිස්සුන්ට බොහෝ ශක්තියක් තියෙනවා. කියන්නේ බොහොම ශක්තියක් තියෙනවා. ඔකටනේ අපි කියන්නේ විශ්වයේ ශක්තිය තියෙනවා කියලා. කියන්නේ විඥානය පහළ වෙලා තියෙනවා. එතකොට ඒ වෙලාවේ අපි දකින්නේ ඇහැට පෙනෙනවා මේ සෝභා ධර්මයේ තමයි පේන්නේ. වෙන දෙයක් පේන්නේ නැහැ. සෝභා ධර්මයේ පේන මානේ විතරයි එයාලා හිතුවේ. ඒ කියන්නේ පේන මානේ විතරයි හිතුවේ. ඔන්න ඔය පේන මානයත් එක්ක හිතාගෙන යනකොට මිනිස්සයාට හිතෙනවා නොපෙනෙන දේවල් සොයන්න. අන්න ඒ වෙලාවේ මෙයාලා පළවෙනි යදියර හැටියට ඔන්න එයාලා දැන් නොපෙනෙන දේවල් සොයන්න කියන සිතුවිල්ලක් පහළ වෙනකොට තමයි ඇඳුම් එන්නේ. එතකොට මේ ස්ත්‍රී හෝ පුරුෂයා අතරේ යම් කිසි කොලාතු හෝ එල්ලගෙන විලි වහ ගන්නවා. ඇයි මේ විලි වහගන්නේ? ඔය හැම කෙනාම දන්නවා මේක තියෙන්නේ මෙයාගේ තියෙන්නේ මේ වගේ එකක්, මෙයාගේ තියෙන්නේ මේ වගේ එකක් කියන එක. හැබැයි විලි වහගෙන යනකොට අපිට නොපෙනෙන දේ සොයන්න මනසක් ඇවිල්ලානේ තියෙන්නේ. අන්න එතෙන්දී මේ ආහාරවලට දැන් ආහාරවලට එතකොට තමයි මේ ආහාර වලටත් කොලයක් දාලා වහලා තියෙන්නේ. කියන්නේ අපි කියමුකෝ බිස්කට් එකක් ගත්තා කියලා. බිස්කට් එකක් ගත්තාම බිස්කට් ටික තිබ්බනම් දැන් පාන් ගෙඩිය තියෙනවනේ. පාන් ගෙඩිය ඕන වෙලාවක පාන් ගෙඩිය පේනවා. හැබැයි පාන් ගෙඩිය පේනවා පාන් කන ප්‍රමාණයට වඩා බිස්කට් එකක් කන්න සූදානම් වෙනවනේ. බිස්කට් එක ලස්සන කොලයක් තියෙනවා. ඒ කවර් එකක්. ඒ කවරේ ඇතුලේ බිස්කට් එක දාලා තියෙනවා. එහෙමනම් අපිට අපි හිතන්නේ නැති දේ තමයි මේ කවරේ ඇතුලේ කඩලා බලන්න ඕන දේ. මේ කවරේ කඩලා බලන්න ඕනේ කියන හැඟීමක් පහළ වෙනවනේ. එතකොට ඒකේ වටිනාකමක් ඒකට ඉල්ලුමක් ඇති වෙනවා. ඒ වගේ තමයි මේ ඉස්සරහට එනකොට මිල ඒ සම්ප්‍රදාය හදාගෙන යන්නේ. හැබැයි මුල් කාලයේදී නූතන පුජ්‍යලයාට එනවා සාමාන්‍යයෙන් අපිට අවශ්‍ය දෙයක් තියෙනවා නම් තවත් දෙයක් දීලා එයාලට නැති දෙයක් දීලා තව දෙයක් ගන්න තියෙනවා. එතකොට තමන්ට හිතෙනවා මට අරක ඕනේ, මේ එහෙමනම් එයාට නැති එකක් අපි හදා ගන්නවා. එතකොට ඒක දීලා මේක ගන්නවා. ඔන්න උතෙන්දී හුවමාරුවක් සිද්ධ කරගන්නවා. ඔය හුවමාරුවත් එක්ක තමයි මේ ලෝකය සම්පූර්ණ වෙනස් වෙන ස්ථානයට එන්නේ. ඒ කියන්නේ එතෙන්දී තමයි අපිට ලෝභය කියන මනසට ලෝභය කියන දේ නිර්මාණය වෙන්නේ. ඒක ලෝභය කියන දේ නිර්මාණය වුණාට පස්සේ මේ විලි වහ ගන්නවා. ඊට පස්සේ විලි පස්සේ හොයනවා. ඒ වගේම අපි මොනවා හරි දෙයක් නිර්මාණය කරගන්නවා, තවත් කෙනෙකුට නැති දෙයක් හොයන්න ගන්නවා. නැති දෙයක් හොයාගෙන හදාගත්තා නම් ඒක තවත් කට්ටිය ඉල්ලන්න ගන්නවා. එතකොට අන්න මනස පටන් ගන්නවා නව නිර්මාණ කරන්න සූදානම් වෙනවා. ඒ කියන්නේ මේ පෘථුවිය තුලම
දේවල් නෙවෙයි. දැන් අපි කියමුකෝ කවුරු හරි ගහක අපෝල් වවනවා. පොල් වවනවා. තව කෙනෙක් වී වවනවා. ඒකට පොල් ටික දීලා වී ගන්න ඕන කියලා කියනවා. ඉතින් වී වවන කොටසක් හැදෙනවා. පොල් වවන කොටසක් හැදෙනවා. ඒකට එළවලු වවන කොටසක් හැදෙනවා. ඒකට ඔන්න ආහාර දාමය ආහාර ලබා ගැනීමට යම් යම් සිතුවිල්ල අන්න ඔතෙන්දි සිත පහළ වෙනවා. දෙයක් කරන්න ඕන කියලා හිතනවා, මේක ලබා ගන්න ඕන කියලා හිතනවා. අර දකින්න රූප වලින් මෙන්න මේ ටික හොඳයි කියලා හිතනවා. සිත පහළ වෙනවා. ඔය ස්ටෙප් එකෙන් තමයි සිත පහළ වෙන්නේ. ඒ සිත පහළ වෙලා තියෙනවා. හැබැයි සිතෙන් මේ සමාජ රටාව දැන් නූතන වේගන යනවා. අර පුරාණ මනුසතා නූතන වෙන්න පටන් ගන්න ඔන්න ඔතන නූතනයේ මූලිකාංගය පටන් ගන්න ඔය ස්ටෙප් එකෙන් තමයි මේ සත්‍යයේ මේ නූතන ඒ කියන්නේ වෙනස් වීම නිර්මාණය වෙන්න ප්‍රධානම සාධක වෙන්නේ. ब्रह्मांड का ලෝභය, ද්වේෂය, මෝහය මේ සිතිවිලි ඇතිවීම තුළින් මනුෂ්‍යයාගේ පැවැත්ම තුළ මොකක්ද වෙන වෙනස? ඔන්න දැන් ලෝභ, දේශ, මෝහ කියන හටගත්තු තැනක ඉන්න සත්‍යයා මේ සමාජයේ තුල ගැටීම් වලට මුහුණ දෙනවා. ගැටීම් වලට මතුවෙනවා. දැන් තමන්ට තියෙන දේ හොරෙන් ගන්නවා, බලෙන් ගන්නවා, තමන් තියෙන ඒවා එකතු කර ගන්නවා, තවත් කෙනෙකුට දෙන. ඔන්න ඔය මේ ඔක්කොම එකතු කරන්නේ මේ පෘථුවිය කියන මේකේ තියෙන සාධක ටික තමයි මේ එකතු කරගෙන යන්නේ. මේ සත්‍යය වෙනස් වෙමින් යනවා. ඔන්න ඔය වෙනස් වෙමින් යනකොට ඕක තමයි දකින්නේ දර්ශනවාදී. දර්ශනවාදීන් දකින්නේ විශ්වය නෙමෙයි. ඔය මේ ඒක තුල තියෙන මේ ගැටීමේ සම්ප්‍රදාය තමයි දකින්නේ. ඊට පස්සේ යාලට හිතෙනවා මේ මිනිස්සු වෙනස් මගකට යොමු කරන්න ඕනේ. වෙනස් මගකට යොමු කරන්න ආපුවාම තමයි දර්ශනවාද එන්නේ. දර්ශනවාද වලින් කියනවා දැන් පේන්නේ නැති එකක් පසුපස හඹාගෙන යෑමක් පෙන්නනවනේ. කියන්නේ එදා ඉඳන් දැන් අර මුල ඉඳන් බලපුවාම පේන්නේ නැති දෙයකට හඹාගෙන යෑමක් තියෙනවා. එහෙමනම් අපිට ඒ ලෝකයක් ගැන කියනවා. ආපු ලෝකයක් ගැන කියනවා. ඔන්න වගේ මම ඒ දර්ශන ගැන වැඩි කතා කරන්නේ. ඒක කතා කරනකොට යම් කිසි මේ මමත්වයට එක්ක නිර්මාණය වුණ දේවල් තියෙනවනේ. කියන්නේ දැන් අපි කියමු මේ දර්ශනයක් සත්‍යයයි හිතපු අය. ඒක අසත්‍යයි කියලා මම කියන්නේ. ඒ ඔව් දකින්න විදිය. මම දකින්න විදිය තියෙන්නේ. මම ඒ කිසිම දෙයකට හානියක් කිසිම දෙයක් කියන්නේ ඒ කියන දේවල් ඒ විදිහට අහන්න ඒක අවබෝධයෙන් දකින්න කියලා තමයි කියන්නේ. දැන් අපි ඒ ලෝකයක් තියෙනවා, මේ ලෝකයක් තියෙනවා, දෙවියෙක් නිර්මාණය වෙනවා. ඔය කාල පරාසය තමයි ඔය වගේ දේවල් ඔක්කොම නිර්මාණය වෙන්නේ. දෙවියෙක් කියනවා, දෙවියා පේන්නේ නැති තාක්කල් දෙවියා හොයනවා. ඊළඟ ආත්මයක් පේන්නේ නැති තාක්කල් ඊළඟ ආත්මයක් ගැන හොයනවා. ආපු ආත්මයක් පේන්නේ නැති තාක්කල් එහෙම ආත්මයක් හොයනවා. එතකොට මේක මේ සමස්තයක් හැටියට මේ මිනිස්සු මෙන්න මේ දේවල් තමයි හොයන්නේ කියලා මේ විඥානවාදීන් තේරුම් ගන්නවා. එහෙමනම් මේ මිනිස්සුන්ගේ එකමුතුතාවය කරන්න මේ තියෙන ලෝභ, දේශ, මෝහ එක්ක මේ හඹාගෙන යන සිදුවීම් රටාවෙන් දුරු කරන්න නම් අපි මේ කට්ටිය හොයන පැත්ත තුලින් යමක් හොයන්න දෙනවා.
කවදාවත් හම්බ වෙන්නේ නැති යමක් හොයන්න දෙනවා. එතකොට අන්න එතෙන්දි තමයි දර්ශනවාදවල තියෙන මේ භෞපින්ද ඒ වගේ දේවල් ඔක්කොම අරගෙන ඉන්නේ. අපි නිවන දැන් අපි දර්ශනය බුද්ධ දර්ශනයත් එක්ක ගත්තාම අපි නිවන හොයනවා. හැබැයි අපිට මෙහෙම වෙලා තියෙන්නේ මෙන්න ඒ භවයේදී කරපු කර්මයක් තමයි මේ ගෙවෙන්නේ. ඒ කර්මයක් තමයි මෙතන තියෙන්නේ කියන එක පෙන්න. එතකොට ඒ ලෝකය ගැන දන්නේ නැහැ. අපි විශ්වාස කරනවා. මොකද අපේ විශ්වාසය පේන්නේ නැති හැම දෙයක් ගැනම කිව්වොත් විශ්වාස කරන තැනට තමයි මේ සතා කියන දේ හැදිලා තියෙන්නේ. එතකොට අපි නිවන් යන්න අපි ගමන් කරනවා. ඒක නවතින්නේ නැහැ. ඒක තමයි ක්‍රමය. යන්න විඥානවාදීන් විසින් නිර්මාණය කරගත්තු දෙයක්. ඔන්න දැන් මේ වෙනකොට සත්වයාගේ ලෝභ දේශ මෝහ ඇවිල්ලා තියෙනවා. ඊළඟට මේකේ ගස්ඨන ඇවිල්ලා තියෙනවා. ගස්ඨනයත් එක්ක මේක සුභවාදී කරන්න පිරිසක් ඇවිල්ලා තියෙනවා. මේ ප්‍රශ්නේ විසඳන්න පිරිසක් නිර්මාණය වෙලා තියෙනවා. අනේ ওই ප්‍රශ්නෙට අන්න දර්ශනවාදීන් එනවා මේක निराකරණය කරන්න. ඔන්න දැන් දර්ශනවාදත් ඇවිල්ලා තියෙනවා. දැන් දර්ශනවාද වෙනකම්ම මනුස්සයා ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ब्रह्मांड का දර්ශනවාදය කොහොමද මනුෂ්‍ය ජීවිතයට බලපෑවේ? දැන් දර්ශන ඇවිල්ලා තියෙනවා සමාජයේ. දැන් සමාජයේ සාමූහිකව සිටීමට සුදුසු දේ දර්ශනවාදීන් විසින් නිර්මාණය කරලා කියනවා. ඒකේ දර්ශනවාදීයාට අවශ්‍ය උනේ මෙන්න මේ සමාජ පාලනය කියන එක. හැබැයි ඒක යටින් තියලා අපිට දෙනවා හොයන්න දෙයක්. එතකොට අපිට වෙන දේවල් ඔක්කොම සාමය සමගිය කියන තැනට එනවා. අපි යන්න ගමනක් හොයන්න ගමනක් දෙනවා. ඉතින් ඒක අපිට වැරද්දක් කියන්න බෑ. මේ මනුස්සයාට සතාගේ බුද්ධියත් එක්ක නිර්මාණය වෙන දෙයක්. එතකොට මේ දැන් අපි යනවා මොකද දර්ශනයත් එක්ක අපි මේ සමාජ රටාවෙක එනවා. ඒ දර්ශනයට අනුව අපිට මේ ජාතියක් හැටියට මේ සංස්කෘතියක් ඒ වගේ ගොඩාක් දේවල් දානවා. බටහිර කට්ටිය වෙනම යනවා. ජේසුස් වහන්සේගේ පිරිස වෙනම හදනවා. අල්ලා දෙවියන්ගේ පිරිස හදනවා. බුද්ධ දර්ශනයෙන් බුද්ධ ආගම කියන මේ දර්ශනයෙන් හදනවා. මෙන්න කොටස් කීපයක් අරගෙන තියෙනවා. ඔන්න එතෙන්දී මේ දේශය පාලනය වෙන්නේ මොකෙන්ද? පොලිකවම දේශය පාලනය වෙන්නේ දර්ශනවාදයෙන්. දර්ශනවාදයේ පිළිබඳව තව දුරටත් අපි ඊළඟ සාකච්ඡාවේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා.